කියන්නේ මම ක්ලාස් ඉවරන ගමන් කතා කරන්නේ නැහැ කියලා හිතපු කෙනෙක් දැක්කම ස්ටේජ් එක උඩ නැග්ගාම කතා කරන්න හිතුණා. මම කෙමිස්ට්‍රි ඉගෙන ගත්තේ නෑ සර්. ඉගෙන ගත්තා. ඒ ලෙවල් එක්සෑම් එකට මම කෙමිස්ට්‍රි ඉගෙන ගත්තේ වැඩිපුර වෙන සර් කෙනෙක්ගෙන්. මොකද මම ඒ ලෙවල් ලියන අවුරුදු කියන්නේ 21 සර් කරේ රිවිෂන් එකක් විතරයි. තියරි මම ඉගෙන ගත්තේ වෙන සර් කෙනෙක්ගෙන්. හැබැයි මම මේ කියන්නේ දැන් ඔයගොල්ලෝ හෙටන් එක්සෑම් එක ලියලා ඉවර කරලා ජීවත් වෙන්න පයින් ඉන්න සෙට් එකෙන් දැන් ජීවත් වෙනවා. මම කෙමිස්ට්‍රි ඉගෙන ගන්න නැතුව මම අවුරුදු 20ක් සර්ට් එක අපේ ගෙදර හිටියා. ජීවිතේ වැඩියෙන්ම දේවල් ඉගෙන ගත්තේ මේ ඉන්ස්ට්‍රක්ටිං අවුරුද්දේ. ඒක මම ඉගෙන ගත්තේ සර්ගෙන්. කෙමිස්ට්‍රි මොකුත් නැත සර්ගෙන් අවුරුදු ගාණක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. හොඳට එක්සෑම් ලියලා එන්න පුළුවන් නම් අනිවාර්යෙන් මෙතෙන්ට එන්න. මේක මාර තැනක්. මේ සර්ට් එක තව අවුරුද්දක් වැඩ කරනවා කියන එක මම ගෙදරදී අයියා කියලා සර් කියන්න ලෝභ නැතුව කටක් කරලා සර් කියන්න පුළුවන් චරිතයක්. මෙතන ඉන්නේ මට දීපු දෙයට ස්තුති කරන්න තමයි මම මේ මයික් එක ගත්තේ. මේ මෙච්චර කාලෙට මට හම්බෙච්ච හොඳම රෝල් මොඩල් එක. උඹලට මේකත් දැකලා ගන්න දේවල් තව ගොඩක් තියෙනවා. හිතන්න එපා ඉවරයි කියලා. තව අවුරුද්දක් සර්ට් එක වැඩ කරලා බලන්න. සහ මේ වැඩ ටික කරගෙන යන්න මට දීපු සපෝට් එක. ඒ කියන්නේ ලේසි නෑ. සර්ට තියෙන ස්ට්‍රෙස් එක මේ අපේ ටීම් එකට දුන්නේ හරිම අඩුවෙන් සර්. මොකද එක ලයිව් සෙෂන් එකක් බැරි වෙනවා කියන්නේ ළමයි 7000ක් 8000ක් ගේ පැය ගාණක් එතන නතර වෙනවා. සර්ට ඒක මාර ස්ට්‍රෙස් එකක්. මොකද ළමයි ක්ලාස් ෆීස් ගෙවන්නේ ළමයි විශ්වාස කරන්නේ සර් මාව නෙවෙයි අපේ ටීම් එක නෙවෙයි. පේපරේ බැලුවේ නැහැ කියලා ළමයි බයින්නේ ළමයි අපේ ඉන්ස්ට්‍රක්ටිං ටීම් එකේ ළමයින්ට නෙවෙයි. සර් ඒ ස්ට්‍රෙස් එක මටවත් අපේ ඉන්ස්ට්‍රක්ටිං ටීම් එකේ අනිත් සෙට් එකටවත් දෙන්නේ නැති වෙන්න දීලා ගානට ඒක මැනේජ් කරන්න ඒ සර්ගේ ටැලන්ට් එක ඒකට මම අද ගරු කරනවා. මට දීපු හැම දෙයකටමයි අපි හැමෝටම දීපු දෙයට සහ මේ දීපු chance එකට ගොඩක් thanks. කට්ටියටම ජය වේවා එක්සෑම් එක හොඳට කරගන්න.